S News follow us. අපරාධවලට සම්බන්ධ වූ දේපල පවරා ගැනීම පිළිබඳවත් ඊට අනුසාංශික පනත පිළිබඳව විවාදයක් තියෙනවා. වැඩබලන පොලිස්පති දේශබන්ධ තෙන්නකෝන් ඒ ධූරයෙන් ඉවත් කිරීම සඳහා කමිටුවක් පැත් කිරීමට අවශ්‍ය වූ යෝජනාවක් රජයෙන් ඉදිරිපත් වීමට නියමිතව තිබෙනවා. ඉතින් ඒ යෝජනාව දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තියෙන බැවින් ඒක සාකච්ඡාවට ගැනීම පිළිබඳව සාවර නියෝගවල යටතේ බාධාවක් තියෙන බව පෙන්눔 කළත් ඒකට විකල්පයක් හැටියට කතානායකතුමාට තීරණයක් අරගෙන එතුමාට මේ යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන් කියලා කතා වුණා. නමුත් ආණ්ඩුවෙන් අදහස් කරන්නේ කෙලින්ම ආණ්ඩු පක්ෂීය යෝජනාවක් හැටියට ඒක ගත යුතුයි කියලා. ඉතින් ඒක අනුමත වුණා. ඉන්පසුව බටලඳ වදකාකාරය පිළිබඳ විවාදය 10 වෙනිදා ගැනීමට නියමිතයි. 9 වෙනිදාට නියමිතව තියෙන්නේ බදු පිළිබඳව අලුත් සංශෝධන 50ක්. ඒකට කවුරු හරි විරෝධය පෑවද පක්ෂ නායකයෝ? නෑ විරෝධයක් කියලා පෑවේ නෑ. සාවර නියෝගවල සඳහන් කරලා තියෙන කතානායකතුමාට තියෙන අභිමතය පාවිච්චි කරලා ඒක ඉදිරිපත් කිරීම වඩාත් යෝග්‍යයි කියලා අදහස් මාරු වුණා.